පසුගිය දිනවල ඇති වූ ගන්වතුර සහ ආපදා තත්ත්වයන් නිසා පොත්පත් නිලැඳුම් අහිමි වූ පාසල් දූදරුවන්ට රජයෙන් ලබා දෙන රුපියල් 15000ක මුදල් ආධාරය ලබා ගන්නේ කොහොමද? ඒ සඳහා අයදුම්පත පුරවන්නේ කොහොමද කියලා අපි අද බලමු. මුලින්ම ඔයාලා පදිංචි වසමේ ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මේට අදාළ අයදුම්පත ලබා ගන්න පුළුවන්. අයදුම්පතේ සිසුවාගේ නම, පාසල, පන්තිය සහ දෙමාපියන්ගේ විස්තර නිවැරදිව ඇතුළත් කරන්න. විශේෂයෙන්ම ආපදාවෙන් සිදු වූ හානිය පිළිබඳ විස්තර මෙහි සඳහන් කළ යුතුයි. පිර වූ අයදුම්පත ඔබේ වසමේ ග්‍රාම නිලධාරී මහතා වෙත ඉදිරිපත් කර සහතික කරවා ගැනීම අනිවාර්යයි. සහතික කළ අයදුම්පත හැකි ඉක්මනින්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා අංශය වෙත බාර දෙන්න. ජනවාරි මාසයේ පාසල් වාරය ආරම්භ වීමට පෙර, එනම් ලබන ජනවාරි 5 වෙනිදාට පෙර මෙම මුදල ඔබගේ බැංකු ගිණුම් වෙත ලබා දීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ නිසා ප්‍රමාද නොවී අදම මේ ගැන සොයා බලන්න. මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න.